ලෝකයේ හොඳම ඉංජිනේරු තාක්ෂණය යොදා ගනිමින් ශරීරයේ බර සමසේ ශ්‍රී පත්මයන්ට බෙදී යන ආකාරයට දේව බලයකින් මෙන් නිර්මාණය කර මුළු මහත් ලෝකයාට වැඳ වන්දනාමාන කිරීම සඳහා එකල ජීවත්ව සිටි වර්ණ ගල්වඩුවා විසින් ගල්කටුවක් සහ මිටියක් උපයෝගී කර ගනිමින් තනි ගලක නෙළන ලද අදටත් ලෝකයාගේ හිතසුව පිණිස ජීවමානව වැඩ සිටිනසේ පෙනෙන අප මහා බෝසතාණන් වහන්සේගේ මෙම ස්තූපය නිර්මාණය කිරීම අදටත් ලෝකවාසීන්ට පුදුමයකි. අනුරාධපුරයේ අගනුවර කර ගනිමින් රාජත්වයට පත් වූ ධාතුසේන රජතුමා විසින් වැව් 18ක් පමණ නිර්මාණය කර ඇති අතර ඉන් විශාලම වාරිමාර්ග තාක්ෂණය උපයෝගී කර ගනිමින් එම තාක්ෂණය විදහා පෙන්වීම සඳහා මුලින්ම නිර්මාණය කරන ලද විශාලතම වැව කලා වැවයි. මෙම වැව නිර්මාණය කිරීම සඳහා සැලසුම් සකස් කොට මෙය සකස් කිරීම සඳහා මූලිකත්වයෙන් කටයුතු කර ඇත්තේ බරණම් ගල්වඩුවා විසිනි. දිනකට 20000ක පමණ ජනතා ශ්‍රමයක් යොදා ගනිමින් මෙම නිර්මාණය කිරීම සඳහා අවුරුදු 7ක පමණ කාලයක් ගත වූ බවද මහා වංශයේ සඳහන් වේ. මෙම පිළිම වහන්සේ නිර්මාණය කිරීමට ඉහළට නැගීම සඳහා කිසිදු ඉනිමගක් හෝ ආධාරකයක් උපයෝගී කර නොමැති අතර පිළිමේ දකුණු පසේ ඇති ගල් කුට්ටි උපයෝගී කර ගනිමින් ඉහළට නැග මුල් ආධාරයෙන් ඉහළට ගොඩ වී පිළිමය නිර්මාණය කර ඇත්තේ ඉහළ සිට පහළටයි. ලෝකයේ ඇති හොඳම ඉංජිනේරු තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇති මේ ප්‍රතිමාවේ ඉදිරියේ සිට බලන කල මහා කරුණාව, දයාව, මෛත්‍රියෙන් ලෝකයා දෙස බලා සිටින ආකාරයටත් එක් පසෙක සිට බලන කල බුදුන් වහන්සේගේ මුහුණ පස්සට යන අතර අපුව ඉදිරියටත් බඩ ප්‍රදේශයේ ඊටත් ඉදිරියටත් පෙනෙන අයුරින් නිර්මාණය කර ඇත. එය මනා ලෙස දැකීමට පිළිමේ දකුණු පස ඇති ගල් බැම්මට අත තබා හිස ඉහළට ඔසවා බැලූ පසු ඒ සස්සුදක්සේ පැහැදිලිව පෙනේ. කලාව නිර්මාණය කරන සමයේ ලෝකයට පමණක් නොව දෙවියන් වහන්සේටද නොපෙනෙන ලෙස මහා දේව බන්ධනයෙන් මෙම ප්‍රදේශය ආවරණය කර ඉතා රහසිගතව තමාගේ ශ්‍රමයෙන්ම පමණක් මෙම ප්‍රදේශයේ ස්ථානගතව තිබූ පර්වතයේ මෙම පිළිම වහන්සේ නිර්මාණය කිරීම ආරම්භ කළේය. මෙම පිළිම වහන්සේ නෙළුම් මලක වැඩ සිටින ආකාරයට නිර්මාණය කිරීම තුළින් කුඩා දරුවෙකුට වුවද මෙහි ඇති වටිනාකම මනා ලෙස පෙනුණු ඇත. මෙම පිළිමය සම්පූර්ණ නිර්මාණය කර ඇත්තේ තනිකලි ගොළනි. ඒ අයුරින් පෙනුනද අප මහා බෝසතාණන් වහන්සේ බලා සිටින්නේ කලාවේ නැගෙන දියරැලි දෙසේ. මෙම පිළිරුවේ සිරිපතුල් දෙක අතර හරි 4 අඟලක් පමණ උස ගල් කැටයක් තබා ඇත. එම ගල් කැටේ ඇතුළෙහි හරියටම අඟලක් උඩට උස අඟල් 3ක් පමණ පළල ගල් කැටයක් ඇත. එම ගල මැද ධන ලකුණක් කොටා ඇති අතර එහි මැද ඔලි දැටයක් තරම් විශාල ප්‍රමාණයේ ඩොට් එකක් තබා ඇත. මෙම ප්‍රතිමාවේ හිතට වැටෙන සෑම වැහි බිඳුවක්ම නාසයේ අවසාන කෙළවරට පැමිණ එම දියබිඳු ශරීරයේ කිසිදු ස්ථානයක නොගෑවේ පහළ ඇති ධන ලකුණු මත ඇති ඩොට් එක වෙතට පතිත වන අතර මෙයින් පෙනෙන්නේ මෙම පිළිරුව හරියටම අංශක 90ක් තනිකෙලි නිර්මාණය කර ඇති ආකාරයයි. අප තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර මෙම ලෝකයේ මිනිසුන් සිටියේ මාරයාගේ වසඟයට යටත්ව වර්ධයේ යෙදෙමිනි. එහි මනුෂ්‍ය වර්ගයා මුදවා ගත්තේ අප මහා තථාගතයන් වහන්සේ මාර පරාජය කෙරෙමිනි. එම මෛත්‍රී ගුණය ලෝකයාට පෙන්වීමට නිර්මාණකරුවා මෙම ස්තූපය නිර්මාණය කර ලොවට දායාද කර ඇත. පිළිම වහන්සේගේ වම් පස ඇති පාරෙන් උඩට ගොස් බැලූ පසු බුදුන් වහන්සේ සිහරත විලාසයෙන් ලෝකයේ දෙස බලා සිටින ආකාරයත් ඔබ මල් පහන් පූජා කර බුදුන් පුදන අවස්ථාවේ ලොවටම මෛත්‍රී කරුණාව විහිදුවමින් තථාගතයන් වහන්සේ ඔබ දෙස බලා සිටින ආකාරය නිර්මාණකරුවා පෙන්වා ඇත. බුද්ධ ප්‍රතිමාවේ බර බැලන්ස් කර ඇත්තේ පිළිම වහන්සේගේ දකුණු පසේ බර බැලන්ස් වෙන පරිදි දකුණු පසේ සී හස්තිය ඉහළට ඔසවා සිටින ආකාරයට නිර්මාණය කර ඇත. දැනට ලෝකයේ ඇති කුමන මිනුම් මැනුම් ඒකකයෙන් මැන්නද මෙහි දකුණු පස හා වම් පස බර එක සමාන බව මහා වංශයේ සඳහන් කොට ඇත. සිරිපතුල් අතරින් බැලූ පසු ඉතා පැහැදිලිව පෙනෙන්නේ මෙම සිවුර මෙම ගලට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව තිබෙන ආකාරයයි. ප්‍රතිමාවේ දකුණු පස සිට බැලූ විට දකින්නට ලැබෙන්නේ ශරීරයේ අඩි 12ක් පමණ
ඉහළට යනතුරු ශරීරය පර්වතයේ නොගෑවෙන අයුරින් නිර්මාණය කර ඇති ආකාරයයි. මෙම පිළිම වහන්සේ දිවා කාලයේ උණුසුමින් වැළැක්වීම සඳහා නිර්මාණකරුවා යොදාගෙන ඇති ක්‍රමය දැකීමට නම් පිළිම වහන්සේගේ දකුණු පසින් දුරින් පිහිටා ඇති තනපිට්ටනේ සිට බලන විට පෙනෙන්නේ බුදුන් වහන්සේගේ කුඳුනාරටියත් පිටත් අතර අඩි 2ක 3ක පමණ කවරතරයක් තිබෙන ආකාරයයි. මෙයින් සිදුවන්නේ මෙම දිසාවෙන් නමන සුළං පිළිම වහන්සේගේ සිරුරේ වටින් නමා යන ආකාරයයි. මෙයින් දවසේ පැය 24 පුරා මෙම පිළිම වහන්සේ උණුසුම් නොවී සිසිල්ව තබා ගැනීමට නිර්මාණකරුවා යොදාගත් උපක්‍රමය වේ. මෙම තෙතර හුළං හැමීම සඳහා දකුණු පසින් සහ වම් පසින් දොරටු දෙකක් පිහිටුවා ඇත. ඉදිරිපස විවෘතව ඇත. දෙපස ඇති ගල්ද දෙකට බෙදා කුඩා ගල් කැට හිරකොට ඇත. මෙයින් පිළිඹු වන්නේ අප මහා තථාගතයන් වහන්සේ ලෝකයට දැක් වූ මෛත්‍රී කරුණාව බලයෙන් සුභාදහම සහ බුදුදහමේ ආනුභාවයෙන් සුරං රැලි හා එකතුව පැමිණෙන ඔක්සිජන් සෑම මොහොතකම මෙම කපළු අතරින් මෙම ස්ථානයට පැමිණ අප මහා බෝසතාණන් වහන්සේ වටා දැවටි අදටත් මේ ලෝකයේ පවතින තාක්කල් ආරක්ෂා කරන බවද මහා වංශය සඳහන් කර ඇත. බුද්ධ ප්‍රතිමාවේ බර බැලන්ස් කර ඇත්තේ ප්‍රතිමාවේ සිරිපතුල් අතර අඩියක් පමණ විස්කම්භය ඇති පිගානක් තරම් විශාල රවුමක් ඇත. එහි අඟල් වාගයක් පමණ ඇතුළට බස්වා එහි මැද අඩියක් පමණ දිග ඊතලයක් සහ එහි හරහට අඟල් 2ක පමණ ඊතලයක්ද එම රවුමේ කතිරයක් ආකාරයෙන් සිටිනසේ කොටා ඇත. එහි හරි මැද ජිල් බෝලයක් තරම් විශාල ඩොට් එකක්ද නිර්මාණය කර ඇත. මේ පිළිම වහන්සේ බර බැලන්ස් කර ඇත්තේ බුදුන් වහන්සේගේ සිරිපතුල් දෙකට. එම ජීවමාන මිනිසුගේ ශරීරයේ බර පාද දෙකකට බැලන්ස් වන ආකාරයටම නිර්මාණය කර ඇත. ලෝකයේ කිසිදු ප්‍රතිමාවක මේ ආකාරයට බල බැලන්ස් කර නොමැත. එතරම් සූක්ෂම අයුරින් නිර්මාණය කර ඇති එකම පිළිමයද මෙම අහුකන බුද්ධ ප්‍රතිමාවයි. මෙහි දකුණු සිරිපතුල අඩි 7යි අඟල් 3ක් පමණ දිග ඇති අතර සිරිපතුලේ සිට පෙකණිය දක්වාත් පෙකණිය සිට නාසයටත් නාසයේ සිට සිරසේ පිහිටා ඇති සිරස්පතෙහි මුදුනට යන තෙක් පිළිම වහන්සේගේ දකුණු පසෙහි බර දකුණු සිරිපතුලටත් වම් පසෙහි බර වම් සිරිපතුලටත් සමසේ බෙදී යන ආකාරයටත් වම් උරහිසේ සිට පහළට එල්ලා වැටෙන සිරුර දකුණු සිරිපතුලේ සිට අඟල් 8ක් ඉහළින් සිරුර අඳින ආකාරයට කලාවේ දියරැලි නැගෙන අයුරින් නිර්මාණය කර ඇත.